නිස්කලංක උදෑසනක කරුණාවන්ත දීවරයෙක් ඉර පායන්නටත් කලින් අවදි වුණා. එයා දිලිසෙන අහස දිහා බලාගෙන බලාපොරොත්තුවෙන් සහ මහන්සියෙන් දවස පටන් ගන්න සූදානම් වුණා. එයා විශාල මුහුද දෙසට ඔරුව පදවාගෙන ගිහින් දැල නැවත නැවතත් දැම්මා. හැබැයි හැම පාරක්ම ආපහු අදිනකොට දැලේ කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒත් එයා තමන්ගේ උත්සාහයට වාසනාව ලැබේ කියලා විශ්වාස කරලා දිගටම උත්සාහ කළා. කළු වලාකුළු අහස වහගට්ටා. තද සුළඟින් එයාගේ පොඩි ඔරුව සෙලවුණා. රළ ඉතා උසට නැග්ගා. හැබැයි දීවරයා දැල තදින් අල්ලාගෙන හිටියා. කිසිම වෙලාවක අතහැරියේ නැහැ. මුහුද ආයෙත් නිශ්ශබ්ද වුණාම එකපාරටම යාගේ දැල බර වුණා. එයා විශාල ඇදිල්ලක් දීලා දැල උස්සනකොට ඉර එළියේ දිලිසෙන රිදී පාට මාළු වලින් දැල පිරීලා තිබුණා. එයාගේ මහන්සියට අන්තිමට ඵල ලැබිලා. රන්වන් හිරු බැස යන වෙලාවේ ගෙදර යද්දී දීවරයා සතුටින් සිනාසුණා. එයා දැන් දන්නවා නියම වාසනාව ලැබෙන්නේ ඉවසීමෙන් සහ කවදාවත් අත නොහැර වැඩ කරන අයට කියලා.